ඉස්සෝ මට දෙකක් ඕන. යෝම එකට ගියා යෙන් 7400 ගණක් විතර වගේ. හෙලෝ ළමයි අද shopping vlog එකක් කරමු. මමයි හස්බන්ඩ්යි අද යනවා අපේ ගෙදරට බඩු තියෙනවා. බඩු වගේක් ගන්න. ඒ කියන්නේ හැමදාම ගන්න groceries වලට අමතරව තව ගන්න තියෙනවා. අපිට හාල් ගන්න තියෙනවා. හාල් ගන්න නේපාල් කඩේකට යනවා. ඊට අමතරව තව පුංචි බඩු වගේක් ගන්න තියෙනවා. අපි එහෙනම් ඒව අරගන්න අද යමු. Karakternya satu kan? Oh, itu. Melung lagi ya? Melung ada rasa. එකක් ඔයාටද? ඉස්සෝ මට දෙකක් ඕන. එහෙනම් මට තව එකක් ගන්න. මට දෙකයි මට තුනයි ඔයාට තුනයි ගන්න. ඔයාට දෙකයිද? දෙකද? එහෙනම් ගමන් එක. හෙලෝ මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔයාලා දැන් දන්නවා vlog එකේ අද මොනවාද අපි කරන්න කියලා. ඉතින් අපේ ගියොම් සුපර් මාකට් එකට ඇවිල්ලා ඉන්නේ සතියට ඕන කරන බඩු ටික ගන්න. හැබැයි ඉතින් සමහර දේවල් නම් අපි සතියේටම නෙමෙයි මාසෙටම ගන්නවා. ඉතින් ඉස්සරහට vlog එකත් එක්ක දෙකටම රැඳෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි මොනවාද සතියකට ඊට පස්සේ මාසෙට ගන්න බඩු ඒ වගේම තමයි ගියොම සුපර් මාකට් එකට අපිට මේ බඩු ටික ගන්න කොයිතරම් මුදලක් ගියාද ඒ හැමදේම ඔයාලට දැනගන්න පුළුවන් vlog එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත්. නිදිස් කරන්නද? චිලි පේස්ට් හදන්නද? හදා. සමහර අය මගෙන් අහලා තිබුණා මම චිලි පේස්ට් හදන්නේ මෙහි තියෙන මොනවා වලින්ද කියලා. කෑලි මිරිස් විදියට මම ওই පැකට් එකයි පොනිස් පැකට් එකයි ගන්න ගියොම සුපර් මාකට් එකෙන්. ඉතින් ඊට අමතරව මගේ තේ කොළ ඉවර වෙලා තිබුණා. මම කිරි තේ බනෝ. ඉතින් තේ කොළ පැකට් එක මේක ලංකාවෙන් එන්නේ. ඊට පස්සේ හැමදාම රාට කාලා මම ග්‍රීන් ටී එක බොනවා. දවල්ටත් කාලා සමහරක් වෙලාවට බොනවා. ඉතින් අපි දැන් බඩු අරගෙන ඉවරයි. මේ සතිය අපිට බඩු ගන්න ගියා යෙන් 7400 ගාණක් රුපියල් වලින් රුපියල් 15000ක වගේ මුදලක්. A few moments later. අපිට ගියෝම එකට ගියා යෙන් 7400 ගාණක් විතර වගේ. ගියෝම එකෙන් අපි හැමදෙස්සම බඩු ගන්නෙ නැහැ. මාසෙකට එක දවසයි තමයි ගියෝම එකෙන් බඩු ගන්නෙ. මොකද මේ ලිමිට් කරලා තියෙන්නේ. ඉස්සර ඔය පරාටා, ටෝටිලා නම් ඔය පිටි ජාති හරියට කෑවා අපි. නමුත් දැන් කනවා ගොඩක් අඩුයි. දැන් අද ගොඩක්ම ගියේ චිලි පේස්ට් එක ඉවර වෙලා. ඉතින් හස්බන්ඩ්ට ඒක ඕනේ. මම ඔය රයිස් අනම්මන එහෙම හැදුවාම එයා මගේ චිලි පේස්ට් එක කන්න කැමතියි. ඉතින් චිලි පේස්ට් එක ඉවර වෙලා එතකොට අපි චිලි පේස්ට් හදන්න කෝනිස්සෝ ඊට පස්සේ කෑලි මිරිස් එක එහෙම ගන්න ගියමු එකෙන්. ඉතින් ඒක ගන්න ගියා. ඊට පස්සේ පරාටා ඒ ටිකත් ඉවර වෙලා තිබ්බලා. ඉස්සර පරාටා වැකට අපි 4ක් ගන්නවා. නමුත් දැන් ගන්නේ 2යි. දැන් යමු අපි නේපාල් කඩේට. මේකේ හාල් තිබුණ නැත්තම් මම නේපාල් කඩේ වීඩියෝ කරන්නේ නැහැ. 2 hours later. අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම වැඩිය ගෙදර ඉඳන් කරන vlogs ගේන්නේ නැහනේ.
ඉතින් මට හිතුණා මම බඩු ටික අස්පස් කරගන්න විදිය අද ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න. සමහර අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කපල් එකකට එහෙමත් නැත්නම් ස්ටුඩන්ට් ඉන්න කෙනෙක්ට මාසෙකට ජපානයේදී ජීවත් වෙන්න යන ජීවන වියදම මොන වගේද කියලා. මට ඒකට එහෙම එක්සැක්ට්ලි මට උත්තරයක් දෙන්න බැහැ. මොකද මම ජපානට ඇවිත් අවුරුදු 4යි සහ මම ඩිපෙන්ඩ් වීසා එකකින් ඉන්නේ. මම දන්න දේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මමයි හස්බන්ඩ් විතරයි ඉන්නේ. ඉතින් අපි දෙන්නට මාසෙකට කෑම බීම වලට යන වියදම යෙන් 40000කට වගේ ආසන්න මුදලක් දැන් යනවා. ඒකට හේතුව තමයි දැන් ජපානයේ හැමදේම ගණන් ගිහින් තියෙන්නේ. ඉස්සර අපිට කොළ 3මාරකට එහෙමත් නැත්නම් කොළ 3කින් විතර වගේ ෂේප් වෙන්න පුළුවන්. මොකද අපි 3 වේලම උයන්නේ නැහැ. නමුත් දැන් ඒක කරන්න බෑ. මොකද දැන් ටිකක් මෙහි ජීවන වියදම වැඩි. ඉතින් දැන් කොළ 4ක් විතර වගේ යනවා. ඒ වගේම තමයි අපි පුරුදු වෙලා ඉන්න ලයිෆ් ස්ටයිල් එක අනුව අපේ වියදම් අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ස්ටුඩන්ට් කෙනෙක්ට මම හිතන විදියට කෑම බීම වලට මාසෙකට කොළ 3කට කිට් වෙන මුදලක් දැන් යනවා. ඉස්සර නම් මම දැකලා තියෙන වීඩියෝස් වල යාලා කියනවා කොළ 2යි 2මාරක් විතර වගේ යනවා කියලා මාසෙකට ස්ටුඩන්ට් කෙනෙක්ට කෑම බීම වලට. මොකද සමහර අයට කොම්බිනි වලින් රෙස්ටොරන්ට් වලින් ඒ වගේ කෑම හම්බෙනවනේ. ඉතින් එතකොට කොළ 2මාරෙන් 3න් වගේ ෂේප් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාලා ටෝකියෝ ආවට ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ජීවන වියදම වැඩි. ඉතින් කපල් එකකට වුණත් කොළ 4ට වඩා වියදම් වෙන අවස්ථාවක් නැති ටෝකියෝ ඒ වගේ පැතිවල ඉන්නවා නම්. මම පුරුදු වෙලා ඉන්නේ ග්‍රොසරිස් ගන්න ගියාට පස්සේ ගෙදර ඇවිල්ලා ඒ ටික ඒ වෙලෙම අස්පස් කරගන්න. මොකද ඒක මට හරි ලේසි. ඉතින් ඔයාලා අද දකින්නේ මම කොහොමද ග්‍රොසරිස් ටික දැන් අස් කරගන්න කියලා. ඔයාලා මගේ හෝම් ටුවර් ව්ලොග් එක බැලුවා නම් දන්නවා මගේ කිචන් එක ගොඩාක් පුංචි. ඉතින් ඒකින්ද මම අර කබඩ් එකක තමයි රටලුණු සුදු ලුණු අල ටික වගේ ස්ටොක් කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි මම බීට්රූට් එහෙම ඩීෆ්‍රීසර් කරලා මාස 5ක් විතර වගේ කල් තියා ගන්නවා. ඉතින් ඒකෙන් මුකුත්ම වෙන්නේ නැහැ. බීට්රූට් වලට රසෙත් ඒ වගේම තියෙනවා. මම ඕක ඉගෙන ගත්තේ අර YouTube කරන අක්ක කෙනෙක් ඉන්නේ අනුෂා ජීවනී කියලා. ඉතින් ඒ අක්කත් එළවලු නැති කාලයට ඩීෆ්‍රීසර් කරලා ස්ටොක් කරගන්නවා. ඉතින් ඒ වගේම මමත් try කරා බීට්රූට් පුළුවන්ද කියලා. පුළුවන්. ඉතින් ඔයාලත් ඉතින් මෙහි ඉන්න කෙනෙක් නම් try කරලා බලන්න. ඒ වගේම ඉතින් මම ලුණු කොළ ගෙනාවම අපේ ගෙදර ඔක පාවිච්චි කරන රයිස් හදන්න විතරයි. ඉතින් මම ලුණු කොළ ටික හොදලා ඔය වගේ චූටි කප් එකක දාලා තියාගන්නවා. එතකොට මට ලේසියිනේ. මම ෆ්‍රිජ් එක ඕගනයිස් කරගෙන ඉන්නේ මේ වගේ බොක්සස් වලට ගෙන එළවලු පළතුරු එහෙම ස්ටෝර් කරගෙන. ඕකෙන් එකක් මට වැඩ කරන්න ලේසි. ඊට අමතරව අපි ගෙන එළවලු පළතුරු අපිට ගොඩාක් කල් තියාගන්න පුළුවන් නරක් වෙන්නේ නැතුව. ඉතින් අපේ අම්මා මට මේ ළඟදී දවසක කිව්වා එයා නෙළුම් අල ගැඹුරු තෙලේ බැදලා සම්බෝලේ හදලා කනවා කියලා. ඉතින් මටත් ආස හිතුණා එදා ඉඳන් මම දැන් හැම සතියෙම නෙළුම් අල අරගෙන අම්මා හදනවා වගේ ගැඹුරු තෙලේ බැදලා රටලුණු, තක්කාරි, අම මිරිස් උඹලකට තියනවා නම් චුට්ටක් දාලා දෙහි මිරිස්, ගම්මිරිස් කුඩු දාලා හොඳට අනනවා. අනවට පස්සේ ඒක මාරම රසයි ළමයි. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරන්න. ඒකත් එක්ක තව මොකක් හරි එකක් තිබ්බොත් ඇති අපිට බත් එක කන්න. මම ඉතින් උඩ දවස් වලට ඕකයි චිකනුයි හදාගෙන බත් කනවා. මාරම රසයි.
ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ සතියන්තේ නිවාඩු දවස ග්‍රොසරිස් අරන් ඇවිල්ලා ගත වෙන්නේ. ඔයාලට මට කියන්න බැරි වුණා මම නේපාල් කඩෙන් හාල් අරගත්තා. හැබැයි මට වීඩියෝ කරන්න බැරි වුණා. ඒකට හේතුව තමයි වාහනේ නවත්ත ගන්න තැනක් තිබුණේ නැහැ. ඒකින්ද ඉතින් හස්බන්ඩ් වාහනේට වෙලා හිටියා. මම ගිහින් ටක් ගාලා අරගෙන ආවා. ඉතින් දැන් මෙහි ජපානයේ හාල් ගොඩාක් ගණන් ඒ වගේම තමයි බාස්මති ගොඩක් ගණන් මම ඉස්සර ආව කාලේ බාස්මති අපි ගත්තේ යෙන් 1600ට. නමුත් දැන් මේ ගත්ත හාල් කිලෝ පා යෙන් 4000ක් වුණා. රුපියල් වලින් රුපියල් 8000ක් වගේ. ඊළඟ සෙනසුරාදාට තවත් ලස්සන vlog එකක් අරන් එනකම් මම අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.